යාළුවනේ ඔයාල්ට කොහොමද? චිත්‍රපටය ආරම්භ වෙන්නේ හදක කියවන අතීත සිදුවීමක් මතින්. කුඩා රැන්ඩී කියන පිරිමි ළමයා දකිනවා බිහිසුණු දර්ශනයක්. ඒ තමයි ඇස්වලින් ලේගලන කාන්තාවක්. වර්තමානයට එනකොට දැන් අවුරුදු 21 වයස ඇති රැන්ඩී ඔහුට හොල්මන් කරන එම බියකරූ සිහිනියන ගැස්සී අවදි වෙනවා. ඒ කම්පන සහගත මතකය කවදාවත් ඔහුගේ හිතෙන් ආත්වෙලා නැහැ. එය අමතක කර දමන්නට උත්සාහ කරන ඔහු තම වාහනයට නැගලා අවුරුද්දක් තිස්සේ වැඩ කරන ගම්බෙද කුඩා ඩ්‍රයිවින් අවනහලට යනවා. එදා උදේ ලොක්කා රැන්ඩී සහ අනෙක් කාර්ය මණ්ඩලය ඉක්මන් රැස්වීමක් සඳහා එකතු කරනවා. ඒ අතර බෙන්සන්, ක්‍රිස් සහ ක්‍රිස්ගේ පෙම්වෙතිය වන ජෙස් ඉන්නවා. ජෙස් වැඩපොලට ටිකක් වැඩිපුර ආදරය පෙන්වන බවක් පේනවා. ක්‍රිස් කියන්නේ ආලවන්තයෙක් විතරක් නෙවෙයි. ඔහු නරුමයෙක්, ඒ වගේම තර්ජනය කරන කෙනෙක්. ලොක්කා ඔහුට කලින්දා රාත්‍රිය වැඩ මග හැරීම ගැන දොස් කියන අතර අනිත් හැමෝටම අද දවසට අදාළ රාජකාරී පවරනවා. අසුව ලොක්ක රැන්ඩීව වෙනම අරගෙන ගිහින් පෞද්ගලිකව කතා කරනවා. රැන්ඩීගේ විනය සහ අහිංසකකම ගැන පැහැදුණු ඔහු තවත් අවන්හලක කළමනාකාර තනතුරත් පිරිනමමින් ත්‍යාගශීලීව උසස්වීමක් දෙනවා. නමුත් සතුටු වෙනවා වෙනුවට රැන්ඩී ඉන්නේ අවිනිශ්චිතව. මෙය පැහැදිලිවම ලොකු අවස්ථාවක් වුණත් ඔහු සතුටින් ඉන්න බවක් පේන්නේ නැහැ. එයට සූදානම්ද කියා හොඳින් සිතා බලන ලෙස ලොක්කා ඔහුට කියනවා. මේ සිදුවීමේදී අමුතු විස්තරයක් කැපී පෙනෙනවා. හැම සේවකයෙක්ම ඔවුන්ගේ මුල්නම සහිත නාම ලේබලයත් පැළඳ සිටියත් රැන්ඩීගේ ලේබලය සඳහන් වෙන්නේ ඔහුගේ වාසගම වන බ්‍රැඩ්ලි කියලයි. රැස්වීමෙන් පස්සේ හැමෝම ආයෙත් වැඩ පටන් ගන්නවා. ක්‍රිස් කරන්න හොඳ දෙයක් නැති නිසා ආයෙත් රැන්ඩීට කරදර කරන්න පටන් ගන්නවා. නමුත් රැන්ඩී කවදාවත් ආර්පදු සටන් කරන්නේ නැහැ. ඔහු මේ සැලකිල්ලට පුරුදු වෙලා හැමදාම නිහඬව එය විඳදරා ගන්නවා. විරුද්ධ වෙන්න තරම් ශක්තියක් ඔහුට නැහැ. ක්‍රිස් සහ ජෙස් වැඩ කරද්දී විවෘතව ආලවන්ත හැඟීම් පෙන්වන්න පටන් ගත්තාම රැන්ඩී අපහසුතාවයට පත්වෙලා අවසානයේ ඔවුන්ට නවත්වන්න කියනවා. ඔහුගේ වචනවලින් කෝපයට පත්වන ක්‍රිස් එය වැඩියෙන් දුරදිග ගෙනියනවා. ඔහු දිනක් පරණකුණු වූ බර්ගර් එකක් රැන්ඩීගේ කටේ බලහත්කාරයෙන් ඔබා තර්ජනය කරනවා. මේ වෙලාවේ කවත් සේවකයෙක් වන බෙන්සන් බිම අතුගාමීන් කෙලවර තවත් නිහඬව බලා සිටිනවා. අවසානයේදී බෙන්සන් ඉදිරියට ඇවිත් ක්‍රිස්ගෙන් නවත්වන්න කියනවා. නමුත් වෙනදා වගේම අහංකාර ක්‍රිස් මැදිහත් නොවෙන්න කියලා ඔහුට අනතුරු අංවනවා. මෙය තමයි සීමාව ඉක්මවා ගිය මොහොත. බෙන්සන්ගේ මුහුණ කේන්තියෙන් තද වෙනවා. වැඩි යමක් නොකියා ඔහු සංසොන්ව පිටට ගොස් ඔහුගේ කාර්යයන් වෙඩි බැහැත්ත තුවක්කුවක් ෂොට්ගන් අරගෙන නැවත ඇතුළට කඩාවදිනවා. ඒක වේගවත් ක්‍රියාවකින් ඔහු වෙඩි තබා ක්‍රිස්ව එම මොහොතේම මරා දමනවා. ජෙස් මේ දර්ශනයෙන් බීතියට පත් වෙලා කෑගසන අතර ඇගේ හඬ අවන්හල පුරා දොංකාර දෙනවා. ලොක්කා දුගෙන එන්නේ තවත් දරුණු වෙඩිල්ලක් ලැබෙන්න. ඔහු ක්ෂණයකින් මිය ගිහින් බිම වැටෙනවා. තවමත් පාලනයකින් තොරව කෑගසන ජෙස් ඊළඟ ඉලත්තේ බවට පත් වෙනවා. බෙන්සන් ට්‍රිගරය එබීමෙන් ඇයව නිශ්ශබ්ද කරනවා. රැන්ඩී ගොළු වෙලා අඬු වෙලා වගේ මේ මිනීමැරුම දිග හැරෙන හැටි බලා සිටිනවා. බෙන්සන් අවසානයේ තුවක්කුව ඔහුට එල්ල කරන විට රැන්ඩී කිසිසේත් ගැහෙන්නේ නැහැ. ඊළඟට සිදුවන ඕනෑම දෙයකට ඔහු සූදානම් බවක් පේනවා. නමුත් බෙන්සන් ට්‍රිගරයේ එබුව වෙනුවට ඔහු භයානක තීරණයක් ගන්නවා. ඔහු රැන්ඩීගේ ජීවිතය බේරනවා. ඒ වෙනුවට ඔහු රැන්ඩීව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අරගෙන ඔහුට උදව් කරන්නට බල කරනවා. ඔවුන් මල සිරුරු මස්කාමරයට ඇදගෙන ගිහින් අවන්හල වසා දමනවා. සුළු අකීකරුකමක් පවා ඔහුගේ ජීවිතය නැති කළ හැකි බව දන්නා රැන්ඩී සෑම නියෝගයකටම කීකරු වෙනවා. ටික වේලාවක පසු බෙන්සන් නොදන්නා ගමනාන්තයෙක් වෙත ගමන කරන විට රැන්ඩීව ඉදිරිපස මගී අසුනේ තබාගෙන රියපදවනවා. තමන්ව බේරගත්තේ ඇයිද රැන්ඩීට තේරුම් ගන්න බැහැ. නමුත් පොලිසියට මල සිරුරු හමුවන විට ඔවුන් බොහෝ දුර ගොස් ඇත්තැයි බෙන්සන් සහතික වෙනවා. කිසිවක් සිදු නොවූ වාසේ ඔහු කතා කරනවා. ඔහුගේ හැසිරීමෙන් එක දෙයක් පැහැදිලියේ මේ මිනිසා මනෝවිකාරයෙන් පැලන අයෙක්. අවසානයේදී සාමාන්‍ය දවසක් වගේ හැසිරෙන බෙන්සන් උදේ ආහාරය ගන්න තැන බර්ගර් වෙළඳ සැලක් ළඟට එනවා.
කන අතරතුර ඔහු අවසානයේ රැන්ඩීව ජීවත් කරවීමට හේතුව පැහැදිලි කරනවා. ඔහු දිගු කලක් තිස්සේ රැන්ඩීව නිරීක්ෂණය කරමින් ඔහුගේ නිහඬ අන් අයා ඇසුරු නොකරන දැඩි පාඩමක් රැන්ඩීට ඉගැන්වනුවට තමාට අවශ්‍ය බව බෙන්සන් ප්‍රකාශ කරනවා. ඒ තමයි අන් අයට තමන්ගේ ජීවිතය පාලනය කරන ඉඩ දෙනවා වෙනුවට තදින් නැගී සිටීමට ආපසු සටන් කිරීමට සහ තමන්ගේම තීරණ ගැනීමට ඉගෙන ගන්න ආකාරය. බෙන්සන්ට අනුව රැන්ඩී හුදෙක් ප්‍රාණ ඇපකරුවෙකු නොවේ ඔහු පර්යේෂණයක් පරීක්ෂණ විෂයක් විය. භයානක තත්ත්වයන්ට බලකරන විට රැන්ඩී ප්‍රතිචාර දක්වනේ කෙසේද තල්ලු කළහොත් ඔහු කොපමණ දුරක් යයිද යන්න බෙන්සන්ට දෑන ගැනීමට අවශ්‍ය විය. ඇත්ත වශයෙන්ම විකෘති වූ ක්‍රීඩාවක් පමණයි. සත්‍ය නම් බෙන්සන් තර්ජනයක් දැනුන ඕනෑම මොහොතක රැන්ඩීට වෙඩි තියන්නට ඉඩ තිබුණා. නමුත් ඔහුගේ හිතේ මේ හෙළිදරව්ව චිකිත්සාවක් විය. බර්ගර් කඩයේදී බෙන්සන් මාර්කානන් සේවිකාවක් තෝරාගන්නවා. කිසිදු පැකිලීමකින් තොරව ඇය ජීවිතය කිසිවක් කර නැති බව පවසමින් ඇයට මුහුණට අපහාස කරනවා. ඔහුගේ වචන ක්‍රූරහ අහිත කරයි. එහෙත් ඔහු එය පාඩමක් ලෙස පවිත කරමින් රැන්ඩී වෙත හැරෙනවා. ඔහුගේ විකෘති තර්කයට අනුව දැඩි වචනවලින් කිසිම වැදගත්කමක් නැත යන්න ඔහු සිතනවා. උදේ කෑමෙන් පසු ඔවුන් නැවතත් පාරට බහිනවා. යන අතරමගදී බෙන්සන් රැම්බීගේ අතීතය ගැන හාරා බලනවා. රැම්බීගේ මව වරක් ඔහුට දෙවන ශ්‍රේණිය නැවත කිරීමට බලකර ඇති බව ඔහු දැනගන්නවා. එම සිදුවීමෙන් ඔහු කැලැල් වී ඇති අතර එම පසුබෑම නිසා රැන්ඩී අවුරුදු 17 වෙනුවට 9ට වන්තුරු උසස් පාසල අවසන් කළේ නැහැ. බෙන්සන් මෙය උපහාසයට ලක්කරමින් එය අධික දෙමාපිය රැකවරණය ලෙස හඳුනවනවා. ඔහුගේ මතය අනුව කිසිම දරුවෙක් දෙවන ශ්‍රේණිය අසමත් නොවිය යුතුයි. වැඩිකල් නොගොස් ඔවුන් බෙන්සන්ගේ නිවසට පැමිණෙන අතර එහිදී ඔහුගේ රෝගී මව ඇගේ කාමරය වැතිර සිටිනවා. බෙන්සන් ඇයට උදේ ආහාරය ලබා දෙන අතර. ඔහුගේ රිවෝල්වරය ගෙන එන අතරතුර රැන්ඩීට එක දෙයක්වත් අත නොතබන ලෙස අණ කරනවා. නමුත් බෙන්සන්ගේ මව අමුතු දෙයක් දකිනවා. රැන්ඩීගේ ඇඳුම්වල ලේ පැල්ලැම් තිබෙනවා. ඒ කැචප් වෙන්න බැරි තරම් තද පැල්ලැම්. රැන්ඩී කලබලයෙන් ප්‍රකාශ කරන විට සැකයට භාජනය වූ ඇය යමෙකුට ඇමතීම සඳහා දුරකථනය තමන්ට දෙන ලෙස රැන්ඩීගෙන් ඉල්ලා සිටිනවා. රැන්ඩී පැකීලි පසුව සෙමින් දුරකථනය ඇය දෙසට දිගු කරනවා. නමුත් ඇයට එය ගැනීමට පෙර බෙන්සන් පැනලා ඇය නවත්වනවා. කෝපයට පත් වූ බෙන්සන් අකීකරුවීම ගැන රැන්ඩීට පැනවදින අතර ඔහු නැවත පිටතට කාරය වෙත ඇදගෙන යනවා. එහිදී ඔහු තම පණිවිඩය පැහැදිලි කරනවා. ඔබ වෙනුවෙන් තීරණ ගන්න. නමුත් මාව කරදරයකට පත් කරන ආකාරයේ මෝඩ තීරණ නෙවෙයි. ඒ මොහොතේ රැන්ඩීට 911 අමතන්නට පොලිසියට කතා කරනට හොඳම අවස්ථාව තිබුණා. නමුත් ඔහු එය කළේ නැහැ. බිය ලැජ්ජාව පැකීලීම මේ සියල්ල ඔහු අඩපණ කළා. ක්‍රියා කරනවා වෙනුවට ඔහු තමාව බේරාගත හැකිව තිබූ එකම ඇමතුම නොගන ඇයගේ ඉල්ලීමිත අනුව මහලු කාන්තාවට දුරකථනය ලබා දුන්නා. මේ අතර ඩ්‍රයිවින් අවන්හල වෙත තවත් සේවිකාවක් ඇගේ වැඩමුරය සඳහා පැමිණෙනවා. ඇය ලේ පැල්ලම් දැක ඉක්මනින් පොලිසියට දැනුම් දෙනවා. බෙන්සන් සහ රැන්ඩී ඔවුන්ගේ නෝසන්සුන් ගමන දිගටම යනවා. කාරය තුළ බෙන්සන් හදිසියේම රැන්ඩී ගැන අහනවා ඔහුට පෙම්වතියක් ඉන්නවාද නැත්නම් ඔහු තවමත් කන්‍යාවෙක්ද කියලා. කලබල වූ රැන්ඩී තනිකඩ බවත් ඔහු කන්‍යාවෙක් බවත් පිළිගන්නවා. පුදුමයට කරුණක් නම් බෙන්සන් ඔහුට ප්‍රශංසා කරනවා. ඔහුගේ විකෘති තර්කයට අනුව වැඩිහිටියෝ ලිංගිකව එක්වීමට ඉක්මන් වෙනවා. ඔවුන්ට අවශ්‍ය නැති දරුවන් ලැබෙනවා. ඒ දරුවන් හැදී වැඩෙන්නේ ඔවුන්ගේ දෙමාපියන් හුදෙක් කාමුක යෞවනයින් වූ නිසා බව තේරුම් ගන්නටයි. බෙන්සන්ගේ මතය අනුව අවසානයේ දී දුක්විඳින්නේ දරුවන්ය. ඔවුන් රිය පදවමින් සිටියදී පොලිස් රථයක් සයිරන් නාද කරමින් ඔවුන් පසුකර වේගයෙන් යනවා. රැන්ඩී කලබලයෙන් බලනවා. නමුත් බෙන්සන් සංසුන්ව පාරදිගේ ගමන් කරනවා. ටික වේලාවකට පසු ඔවුන් ගෑස් පිරවුම් හලක නතර කරනවා. බෙන්සන් ගෙවීමට ඇතුළට යන අතරේ ටැංකිය පුරවන්න කියලා රැන්ඩීට අණ කරනවා. මොහොතකට තනි වූ රැන්ඩී තම වටපිටාව පරිලෝකනය කරමින් පැන යාමට මාර්ගයක් බලාපොරොත්තුවෙන් හිටියා. ඉන්න නමුත් ඔහු දුවන්නට හිතන්නටත් පෙර
බෙන්සන් තමන්ගේ දේ කරනවා. ඔහු මුදල් අයකැමි පිටුපසට සියුම් ලෙස එය එල්ල කරන අතර පැන යන්න උත්සාහ කරන. එතකොට මේ මනුස්සයා මැරෙයි කියලා රැන්ඩීට නිහඬව අනතුරු අංගවනවා. වෙන තෝනෑම කෙනෙක් අවදානම අරගෙන දුවනට ඉඩ තිබුණා. නමුත් රැන්ඩී සෑම විටම මෙන් අකර්මණ්‍යව හා පැකිලමීන තත්ත්වයට යටත් වෙනවා. ඔහු එතනම ඉන්නවා. කාර්ය තුළ බෙන්සන් නැවතත් සංවාදය වෙනස් කරමින් මෙවර රැන්ඩීගේ ප්‍රේම සම්බන්ධය ගැන විමසනවා. තමන්ට වරක් ලීසා නම් පෙම්වතියක් සිටි බවත් නමුත් ඇගේ පූසා මැරුණු නිසා ඔවුන් වෙන් වූ බවත් රැන්ඩී පිළිගන්නවා. එය විකාරයක් ලෙස පෙනෙන අතර බෙන්සන් එය කෙතරම් හාස්‍යජනක දැයි සිතා හයියෙන් හිනා වෙනවා. නමුත් කුතුහලය ඔහුට වඩා වැඩි වෙනවා. ඔහු තීරණය කරන්නේ ඔවුන් ලීසාව සොයා ගොස මේ මැරුණු පූසා නිසා වෙන්වීම ගැන තවදුරටත් සොයා බැලිය යුතු බවයි. මේ අතර නැවතත් බෙන්සන්ගේ නිවසේ පොලිස් නිලධාරියෙක් පැමිණින්නට අතර මිනිමැරුම් පිළිබඳ ආරංචිය දැනටමත් පැතිර යමී නැති බව අංගවනවා. වැඩිකල් නොගොස මිනිසුන් දෙදෙනා ලීසා සෙල්ලම්බඩු කඩයක වැඩ කරන සාප්පු සංකීර්ණයකට පැමිණෙනවා. එය කාර්යබහුල සෙනසුරාදා දිනයක් වන අතර දෙවන ශ්‍රේණියේ ළමුන් පිරිසක් පැමිණීමට බලාපොරොත්තුවදෙන් එය සූදානම් වෙනවා. ඈ රාක්කවලට සැල්ලම් සතුම් පුරවන අතර ඈ හදිසියේම රැන්ඩීව දකිනවා. ඇගේ මුහුණේ ඇති කම්පනය සියල්ල කියනවා. ඈ බලාපොරොත්තු වූ අන්තිම දේ මේයි. ඔවුන් වෙන්වීම ගැන රැන්ඩී ලැජ්ජාවෙන් විමසන විට ලීසා එය නිවැරදි කරනවා. ඔවුන් ඇත්තටම කවදාවත් වෙන්වුණේ නැහැයි කියලා ඈ කියනවා. ඇගේ පුසා මැරුණාට පසු ඈට අවශ්‍ය වූයේ රැන්ඩී තම වේදනාව තේරුම් ගනීවි ඈට සැනසීමක් ලබා දේවි ඔහු ගණන් ගන්නා බව පෙන්වාවී කියලයි. නමුත් රැන්ඩී කිසිම හැඟීමක් ප්‍රකාශ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇතුවලා ගිය අතර ඈ වෙනත් තැනකට ගියාට පස්සේ කවදාවත් ඈ හා සම්බන්ධ වෙන්න උත්සාහ කළේ නැහැ. අවුරුදු 7දී ඔහුට සිදු වූ දෙයක් ගැන රැන්ඩී කවදාවත් විවෘත නොවීම ගැන ඈ කලකිරීම ප්‍රකාශ කරනවා. ඈට අවශ්‍ය වුණේ ඔහු වේදනාව බෙදා ගනීවි යමකුට ඇතුල්වීමට ඉඩ දේවී කියලයි. කරුණු හොඳින් අසා සිටි රැන්ඩී අවසානයේ ඈගේ දෘෂ්ටිකෝණය තේරුම් ගන්නට පටන් ගන්නවා. කුඩා එලියක් පෙනෙනවා. ලීසා ඔහුට උදව් කිරීමට කැමැති. නමුත් මේ මොහොතේ ඔහුට වඩාත් හදිසි ගැටලුවක් තිබෙනවා. මනෝවිකාරයෙන් පෙළෙන බෙන්සන් තවමත් ළඟ ඉන්න අතර ළමයින් ඕනෑම මොහොතක කඩයට පැමිණෙනවා. ව්‍යසනයක් සිදුවීමට පෙර ඔහුට බෙන්සන්ව එතනින් ඉවත් කරගත යුතුයි. බෙන්සන් සහ රැන්ඩී පිටව යන විට රැන්ඩීගේ දුරකථනය නාද වෙනවා. ඒ ඔහුගේ මව වෙනදා වගේම ඔහු ගැන නිතරම විමසිල්ලෙන් සිටිනවා. වහාම ගෙදර එන්න කියා ඈ අණ කරනවා. නමුත් රැන්ඩී බෝරුවක් කියනවා. ඔහු පැටලී සිටින අවුල වසා ගන්නවා. සෙමීන් ඔහු තමාටම තීරණ ගැනීමට පටන් ගන්නවා. මවට බෝරු කීම ඔහුගේ දෙවන විරෝධතා ක්‍රියාවයි. බෙන්සන්ව කඩෙන් එලියට ඇඩගෙන යාම පළමු වෙන්න විය. කෙසේ හෝ එය විකෘති වී ඇති නමුත් බෙන්සන්ගේ විෂ සහිත හෙළිදරව් චිකිත්සාව සාර්ථක වෙමින් තිබෙනවා. නැවතත් පාරේදී රැන්ඩී අවසානයේ වසර ගණනාවක් තිස්සේ ඔහුට හොල්මන් කල ළමා සිදුවීම ගැන බෙදා ගන්නවා. දෙවන ශ්‍රේණියේදී ඔහුගේ ගුරුවරිය වන මිස් බියර්ඩා ඔහු දගකාර වීම ගැන කෑ ගසා තිබුණා. හැංගීමලින් හා කෝපයෙන් යටපත් වූ රැන්ඩී කටවැලක් ස්ලිං ෂොට් අරගෙන ඇය දෙස රබර් කැබැල්ලක් ඉරේසර් වෙඩි තබනවා. එය ඇගේ ඇසට වැදෙනවා. ඊයම් කොටසක් ගැමුරටම ඇතුළු වී ඇයගේ ඇස සදාකාලිකවම අන්ධ කරනවා. ටික කලකට පසු සිසුන් හා පීටය විසින් ඇයගේ විරූපීභාවය නිසා ඇයට සමච්චල් කරනවා. මෙම සිදුවීම ඇගේ ජීවිතය බිඳ දමනවා. ඇයට රැකියාව අහිමි වන අතර මානසික සෞඛ්‍ය ගැටලු ඇතිව අන්දුරු ලෝකයකට වැටෙනවා. රැන්ඩී වරදකාරිත්වය දරාගත නොහැකි වූවා. අප දුටු ආරම්භක බියකරු සිහිනය ලේ ගලන ඇස් මේ කම්පනයේ ඔහුගේ මනසය අර්ථ නිරූපණය විය. දරුවකුගේ කෝපයෙන් සිදුවූ වරදකින් කෙනෙකුගේ ජීවිතය විනාශ වී තිබුණා. වාසනාවට මිස් බියර්දා අවසානයේ සුවය ලැබූ අතර අදටත් ඇය එම ප්‍රාථමික පාසලෙම උගන්වනවා. නමුත් බෙන්සන් එයින් නතර වෙන්නේ නැහැ. ඔහු මේ වරදකාරිත්වයට මුහුණ දෙන්න රැන්ඩීට බල කරනවා. රැන්ඩී බීතියට පත්වී අකමැත්තෙන් සිටියත් ඔවුන් පාසලට ගොස් මිස් බියර්ඩ්ගේ ලිපිනය විමසනනේ පිළිගැනීම නිලධාරිනියගෙන්. එය සෙනසුරාදා නිසා ඇය පාසලේ නැහැ. මුලදී ලිපිකාරිනිය පෞද්ගලත ගෑන කියමින් පැකිලෙනවා. නමුත් රැන්ඩීට ඇව හමුවීමට අවශ්‍ය හේතුව තේරුම් ගත් පසු ඇය ඔහුට ලිපිනය ලබා දෙනවා. ඇතුළත සිටින විට
බෙන්සන් හදිසියේම විදුහල්පතිවරයා කාර්යාලයෙන් පිටව යනවා දකිනවා. ඔහු වහාම ඔහුව හඳුනා ගන්නවා. කුතුහලයට පත් වූ ඔහු එම පුද්ගලයා වෙත ගොපී ආරම්භ වෙන්න බෙන්සන්ගේ තුන්මාන ශ්‍රේණිය ඉගැන්වූවාදයි අසනවා. ෂෙපර්ඩ් මහතා නම් වූ ඒ පුද්ගලයා තමා ඇත්තටම බෙන්සන්ගේ තුන්මාන ශ්‍රේණිය ගුරුවරයා බව තහවුරු කරනවා. නමුත් මොහොත ඉක්මනින්ම අඳුරු වෙනවා. බෙන්සන් හදිසියේම කෝප වී ෂෙපර්ඩ් මහතාට දයානුකම්පාවකින් තොරව පහර දෙන අතර එය ඔහුට මරණය ආසන්නයටම ගෙන එනවා. අවසාන මොහොතේ රැන්ඩී මැදිහත් වී බෙන්සන්ව ඉවතට අදිනවා. මෙය දැන් රැන්ඩීගේ තුන්වන ප්‍රධාන තීරණය වූ අතර එය නැවත වරක් බෙන්සන්ව පුදුමයට පත් කරනවා. ෂෙපර්ඩ් මැහතා බෙන්සන් ගුරුවරයා ලෙස සිටි කාලයේදී ඔහුට කරුණාවන්ත නොවූ බව පැහැදිලි වෙනවා. පසුව දෙදෙනා මිස් බියර්ඩ්ගේ නිවසට පැමිණෙනවා. ඈ රැන්ඩීව දුටු මොහොතේම ක්ෂණයකින් ඔහුව හඳුනා ගන්නවා. පුදුම සහගත කරුණාවකින් ඈ ඔහුව ඇතුළට කැදවා තේ එකක් පවා පිරිනමනවා. වරදකාරිත්වයෙන් පිරුණු රැන්ඩී සිදු වූ සියල්ල ගැන සමාව ගන්නවා. කෙසේ වෙතත් මිස් බියර්ඩ් බොහෝ කලක සිට සාමය සොයාගෙන තිබුණා. ඈ මෘදුයි සමාව දෙනසුළුයි. ඈත් තිත්තකමකින් තොරව වේදනාව දරාගන්නට ඉගෙනගෙන තිබුණා. එය හුදු අනතුරක් බව ඇය දැන සිටි නිසා රැන්ඩී කෙරෙහි කිසිදු වෛරයක් ඈ තුළ තිබුණේ නැහැ. ඇයට ජීවිතය ඉදිරියට ගොස් තිබුණා. දැන් දික්කසාද වී සිටින ඇය දියණිය වන තෙස්සාව ඇති දැඩි කරමින් සිටියා. කෙසේ වෙතත් එවැනි සිදුවීමක් ගැමුබුරු කැලෑල් ඉතිරි කරන්නට ඇති බව දැනගෙන ඇය රැන්ඩී ගැන නිතරම කනස්සල්ලෙන් සිටි බව ඈ පිළිගන්නවා. ඔවුන්ගේ පැරණි පාසලට ගොහොස් ඇගේ ලිපින කුලේ ඇගේ ලිපින සොයාගත් බව රැන්ඩී පැහැදිලි කරනවා. මේ අතුර බෙන්සන් වැසිකිළියට යෑමට සමාව ඉල්ලා ඔවුන් දෙදෙනාට කතා කිරීමට ඉඩ සලසනවා. නමුත් ඔහු ආපසු එන විට දේවල් භයානක ලෙස වෙනස් වෙනවා. මිස් බියර්ඩ්ට හදිසියම පාසලෙන් ඇමතුමක් ලැබෙනවා. ඇගේ ඇස් පටු වෙනවා. මේ දෙදෙන ඇගේ ලිපිනේ එම පාසලෙන් ලබා දෙන ඇති බව ඈ තේරුම් ගන්නා විට ඈ සැකය වැඩි වෙනවා. බෙන්සන්ගේ දෑත්වල ලේ තෙවරුණු බව දුටු විට ඇගේ කනස්සල්ල භීතිය බවට පත්වෙනවා. බෙන්සන් නැවත වරක් පාලනය නැති කරගන්නවා. ක්ෂණයකින් ඔහු තුවක්කුව කෙලියට ගෙන ඈට කෙලිල්ම එල්ල කරනවා. නමුත් රැන්ඩී කතා කරමින් නවත්වන්නේ ඔහුගෙන් ඉල්ලා සිටිනවා. පුදුමයට කරුණත් නම් බෙන්සන් සවන් දෙනවා. ඇව මරා දමනවා වෙනුවට ඔහු ඇව ප්‍රාණ ඇපයට ගන්නවා. බෙන්සන්ට නොදැනීම රැන්ඩී නිහඬව මිස් බියර්ඩ්ගේ දුරකථනය ඔහුගේ සාක්කුවේ දමා ගන්නවා. මෙය ඔහුගේ සිව්වන තීරණාත්මක ක්‍රියාවයි. දැන් මේ තිදෙනා බෙන්සන්ට ඊළඟට කුමක් කල් යුතුද යන්න පිළිබඳව සැබෑ සැලැස්මක් නොමැපිව නගරය වටා ඉලක්කයක් නොමැතිව ගමන් කරනවා. රිය පදවන අතරේ රැන්ඩී හදිසියේම තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසන අතර මාර්ෂා වැඩ කරමින් සිටි එම බර්ගර් වෙළෙන සෑල බෙසට කාර්යය හැරවීමට බෙන්සන්ට බල කරනවා. ඇතුළට ගිය පසු රැන්ඩී ඔහුගේ සියලු ධෛර්යය එකතු කරගෙන 911 අමතනවා. ටික වෙලාවකට පස්සේ මාර්කා ඇගේ ජීවිතය ගැන බෙන්සන් කල්ල කූර අදහස් ගැන ඔහුට චෝදනා කරනවා. තවමත් කෝපයන් සිටින බෙන්සන් කේන්තියෙන් ඇගේ පාද අසලට වෙඩිල්ලක් තබනවා. ඔහු තවදුරටත් ප්‍රචණ්ඩත්වය උත්සාහන කිරීමට සූදානම් බව පෙනෙනවා. නමුත් රැන්ඩී ඔහුට කෑගසා නතර කරනවා. දුරින් පොලිස් සයිරන් ශබ්දය වැඩි වෙනවා. ඔවුන් වේගයන් ලං වෙනවා. කෝපයන් හා කලබලයන් සිටින බෙන්සන් පොලිසියට කතා කළේ කවුදයි දැන ගැනීමට ඉල්ලා සිටිනවා. මිස් බියර්ඩ් යයි උපකල්පනය කරමින් ඔහු ඇයට වෙඩි තැබීමට ඉලක්ක කරනවා. නමුත් රැන්ඩී මැදිහත් වෙනවා. උන්දේ ඒ වෙනුවට ඔහුගේ උරහිසට වදිනවා. බෙන්සන් ඔහු වෙත වේගයෙන් ගොස් පහරදීමට සූදානම් වෙනවා. නමුත් රැන්ඩී ඔහුට නවත්වනවා. සංසුන්ව මිස් බියර්ඩ්ගේ ෆ්ලිප් දුරකථනය ඇගේ නිවසේදී ලබාගෙන පොලිසියට කතා කළේ තමා බව ඔහු පිළිගන්නවා. මේ පාපොච්චාරණයෙන් බෙන්සන් පළමු වතාවට තිගැස්සී යනවා. ඔහු කඩා වැටනවා. කඳුළු සලමින් ඔහු මිමිනුවේ. මම කවදාවත් භාරව හිටියේ නැහැ කියයි. බෙන්සන් දරුණු මානසික සෞඛ්‍ය ගැටලු සමග තියෙන බවත් තමාගේම අස්ථාවරත්ව පිළිගෑනීම ප්‍රතික්ෂේප කළ බවත් පැහැදිලි වෙනවා. ඔහු වඩාත් ශක්තිමත් වඩා හොඳ පාලනය කළ හැකි බව ඔප්පු කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළා. විශේෂයෙන්ම රැන්ඩීට. නමුත් දැන් ඔහු අවසානයේ සත්‍යා පිළිගන්නවා. ඉක්මනින්ම බෙන්සන් පිටට ගොස් පොලිසියට තමන්ට වෙඩි තියන්නට පොළඹවනවා වගේ පෙනෙනවා. අවසානයේදී බලධාරීන් වෙඩි තබන අතර බෙන්සන් මිය යනවා. දින කිහිපයකට පසු මිස් බියර්ඩ්ගේ දියණිය වන ටෙස්සා ගෙදර එන විට රැන්ඩී ඇයව බලාගන්නා ආකාරය අපට පෙනෙනවා.
මෙස් බියර්ඩ් ඔහුට මෘදු ලෙස මංද පෙන්වමින් උදව් කිරීමට එහි සිටිනවා. මේ සියලු දරුණු සිදුවීම් ලැන්ඩීව වඩා හොඳ තැනක දබනවා. භයානක හා ක්‍රූර ආකාරයකින් මේ අත්දැකීම ඔහුට බියෙන් තෝරව ජීවිතයෙන් යාමට උපකාර කළා. ඔහුගේ මව සමඟ ඇති සම්බන්ධය පවා සෙමින් දියුණුවීමට පටන් ගන්නේ ඔහු සෙමින් තමාගෙම තීරණ පාලනය කර ගැනීම ඉගෙන ගන්නා බැවිනි. චිත්‍රපටය බෙන්සන්ගේ මනෝභාවයද ගැඹුරින් විමස බලනවා. ඔහු පැහැදිලිවම මනෝවිකාරයෙන් පෙළුණා, නමුත් තමාගෙම තත්ත්වයන්ට ගොදුරක්ද විය. යමෙකු ඔහුට හිරිහැර කිරීමට උත්සාහ කළ මොහොතේ ඔහුට පාලනය නැති වුණා. පළමු ඝාතනයේ සිටම ඔහු අසුවනු ඇති බව ඔහු දැන සිටියා. ඔහු කිසිවිටෙකත් පලයමට නගරයෙන් පලයමට උත්සාහ කළේ නැහැ. ඔහුට ඇත්තටම අවශ්‍ය වූයේ පාලනයයි. රැන්ඩී තුළ තමන් මෙන් ගැටුම් ඇති වූ මිනිසෙකු ඔහු දුටුවා. රැන්ඩීට තම බියට මුහුණදීමට සහ දුෂ්කර තීරණ ගැනීම බලකිරීමෙන් බෙන්සන් ඔහුට දෙවන අවස්ථාවක් ලබා දුන්නා. ඒ සමගම ඔහු තමාගෙම විකෘති ආකාරයෙන් තමන්ව මුදවා ගැනීමට උත්සාහ කරමින් සිටියා. අවසානය වන විට රැන්ඩීගේ ස්වාධීන තීරණ පහම විනිශ්චය කිරීමෙන් පසු බෙන්සන් අවසානයේ මුදවා ගැනීමේ හැඟීමක් දැනනවා. ඔහු ඒට සුදුසු බව විශ්වාස කරමින් තමන්ගේ ජීවිතය අවසන් කිරීමට පොලිසියට තමන්ට වෙඩි තියන්නට පොළඹවනවා. නිහඬ සෙනෙහෙබර මොහොතක රැන්ඩී හා බෙන්සන් සක්පු සංකීර්ණයේදී පුරවා දැමූ කිම්බුලකුගේ සහ ජිරාෆ්ගේ සෙල්ලම් බඩු අපට පෙනෙනවා. ඒවා දැන් බලාපොරොත්තුව සංකේතවත් කරමින් ටෙස්සා වෙනුවෙන් තෑගත් ලෙස මිස් බියාඩ්ගේ නිවසේ තබා තිබෙනවා. එය රැන්ඩී හා ලීසා අතර දැන් සම්බන්ධයක් ඇති බවටද ඉඟි කරන අතර ඔලින් නිතරම සෙල්ලම් බඩු කඩයට යනවා වන්නට පුළුවන්ද. මේ චිත්‍රපටය කම්පනය, බුඩවා ගැනීම සහ තීරණ ගැනීමේ බලය ගවේෂණය කරන තිහිනු ත්‍රාසජනක චිත්‍රපටයකි. අඳුරුම මොහොතේ වුවද සුළු උපකාරයකින් වෙනසක් ඇතිකරගත්ත හැකි. ඔබ මේ සාරාංශයට කැමතිනම් කරුණාකර ඒට ලයික් එකක් දෙන්න සහ තවත් බොහෝ දේ සඳහා මගේ නාලිකාවට දායක වන්න. නැරඹීමට යන්න අවස්ථාව. පරිස්සමින් ඉන්න.